සියලු දෙනාටම ආයිබෝන්. අද මට ඔයාලට පෙන්වන්න උවමනා වුණේ මුල් නැති කුබුක් කත්තක් පැල කරගෙන ඒක මුල් අදිනවද නැත්නම් ඒකේ දළු එනවද ඒක සාර්ථකත්වය කොහොමද කියලා පෙන්වන්න තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ. ඔයාලට මතකද මම ඔයාලට කලින් දවසක් මුල් නැති කුබුක් කත්තක් කපාගෙන පැල කරගන්න විදිය කොහොමද කියලා ඔයාලට මම වීඩියෝ එකකින් අරන් ආවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එකක් මම මේ පහලින් දාලා තියන්නම්. ඔයාලා බලන්න මේ පෙන්නනවා වගේම උඩින් අත්තක් හැඩතල තියෙන අත්තක් කපාගෙන අපි කොහොමද පැල කරගත්තේ. අන්නේ පැල කරගත්තු අතු දෙක අද කොයි විදියටද තියෙන්නේ කියලා තමයි මට අද ඔයාලට පෙන්වන්න ඕමනාව තියෙන්නේ. ඒ වගේම තමයි ඒ වීඩියෝ එකේ ගොඩක් කමෙන්ට් තිබුණා ඒක සාර්ථකයිද? එතකොට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද? ඒ වගේ කමෙන්ට් තිබුණා. ඒ නිසා ඒක සාර්ථකද නැද්ද කියලා පෙන්වන්න උවමනාවටම තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ. බලන්නකෝ අද එදා හිටවපු කුබුක් කතු කැබැල්ල ලස්සන්ට දළු දාලා නිරෝගීවත්ව හැදිලා තියෙනවා. එතකොට අපිට මේක ඉක්මනින් බොන්සයි නිර්මාණයක් බවට පත් කරගන්න ලේසියි. ඒ වගේම තමයි වතුරේ හිටවපු මේ පැලේ මේ බලන්නකෝ ලස්සන්ට මුල් ගොඩාක් ඇවිල්ලා අතු එහෙම ලස්සන්ටම හැදිලා තියෙනවා. එතකොට මේ දෙකෙන් ඔයාලම බලන්නකෝ සාර්ථක නැද්ද කියලා. ඒ නිසා අද ඔයාලට මේක කොහොමද මේ විදියට ආවට පස්සේ නඩත්තු කරන්නේ මෙතනින් එහාට කොහොමද ගෙනියන්නේ කියලා තමයි අද මට ඔයාලට පෙන්වන්න ඕමනාව තියෙන්නේ. හරි ඒ නිසා අපි වීඩියෝ එකට යමුකෝ. මේ බලන්න මේකේ අපිට හැමතැනින්ම දළු දාලා තියෙනවා. ඔයාලට මතක ඇති මේ අත්ත කොයි වගේද තිබුණේ කියලා. මේ අතු කැබැල්ල විතරයි අපි එදා කපාගෙන එද්දින් තිබුණේ. නමුත් අද බලන්නකෝ අද ලස්සනට වටෙන්ම දළු දාලා තියෙනවා. ඉතින් අපි මේ වගේ ගානට දළු දැම්මහම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි අනවශ්‍ය අතු ටික ඉවත් කරන එක. එදා මම ඔයාලට මහනුග පැලෙත් කියලා දුන්නේ කොයි විදියටද අනවශ්‍ය අතු ඉවත් කරන්න. ඒ වගේ මේක ඉස්සරලම පිරිසිදු කරගන්න ඕනේ. මේකේ අත්තේ තිබුණු මේ පොතු කැබලි ටික ඒවා පොඩ්ඩක් බුරුල් වෙලා එළියට ඇවිල්ලා තියෙනවා. අපි ඒවා ටික ලස්සන්ට මේ ඉවත් කරගෙන මේක පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරගත්තට පස්සේ අපි මේ අනවශ්‍ය අතු ටික කපලා දාලා මේ වැඩේ ඉවර කරමු. මේකේ අනවශ්‍ය අතු තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න. අවශ්‍ය අතු ටික විතරක් තියන්න. අවශ්‍ය අතු ටික තිබ්බහම මේ ශාකයේ ඉක්මනට වර්ධනයක් අපිට බලා ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදියට මේ දළු ටික කඩාගෙන අපි අවශ්‍ය අතු විතරක් තියාගෙන මේක හොඳට වර්ධනය වෙන්න දෙන්න. මේක වර්ධනය වෙන්න දුන්නා නම් අපිට තව මාසයකින් දෙකකින් මේ අතු ටික අරගෙන කම්බි කරලා ලස්සන්ට නිර්මාණය සකස ගන්න පුළුවන්. මේ බලන්න. ඒ අතු කැබැල්ල වටේටම දළු දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ වතුරේ දාපු එක ඔයාලට මතකද? මේ ඒකේ මූල පද්ධතිය බලන්නකෝ. මූල පද්ධතිය ලස්සනට හැඩ ගැහිලා ඉවිල්ලා තියෙනවා. එතකොට අපි මේකට කරන්න ඕනේ දේ තමයි මේක දැන් ඇති මේ ගානට තිබුණා. එතකොට මේකේ අනවශ්‍ය අතු ටික ඉවත් කරගෙන අපි සාමාන්‍ය මේ ගානේ ඒක ඉක්මනට වර්ධනය වෙලා තියෙනවානේ. ඒවා ඉවත් කරගෙන ඔයාලා මේක බඳුනක සිටවන්න. බඳුනක සිටවුවාම මේකත් ඉක්මනින් වර්ධනය වෙනවා. එතකොට මේ ගානට මේ අතු ආවහම ඇති. අපි මේක බඳුනකට සිට ගත්තනම් ඉක්මනට ඊටු ටික අපිට වර්ධනය කරගන්න ලේසියි. හරි අද මේ බොන්සායි අත්ත ඒ කියන්නේ කුබුක් අත්ත හිටවන විදිහත් ඔයාලට මම පෙන්නන්නම්කෝ. අපි අර ගත්තු අත්ත ඒක ඔයාලට හිටව ගද්දින් කොහොමද හිටව ගන්න පුළුවන් කියලා ඔයාලම බලන්නකෝ. මේකේ වාසියක් තියෙනවා. දැන් අපි මේ
වතුරට දාලානේ මුල් අද්දව ගත්තේ මේ අත්ත. එතකොට අපි සමහරක් පැලවල මුල් උඩට ගන්න ගොඩ මහන්සි වෙනවා. එතකොට කාලයක් යනවා. හැබැයි මේකේ බලන්නකෝ මේකේ හරීම ලේසි. ඔයාලා හිතන්නකෝ මේකේ පොට් එකේ තිබ්බහම මේ බලන්න පොට් එකේ තියලා මුල් ටික තැන් තැන් වලට පතුරවලා යවනවා. විසිරුවලා යවුවාම මේ බලන්න. අය මූල පද්ධතිය අපිට අලුතෙන් ගන්න ඕනේ නැහැ උඩට. නිකම්ම මූල පද්ධතිය උඩ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේක මේ විදියට වටේට යවලා සකස් කරලා ගත්තාම ඔයාලට නිකම්ම මූල පද්ධතියත් උඩට නිර්මාණය වෙනවා. එතකොට බලන්නකෝ කොච්චර පහසුද කියලා. ඒ නිසා වැඩි දිග කෑලි ටික අපි කපලා ඉවත් කරගෙන දැන් බලන්නකෝ මූල පද්ධතිය උඩටම නිර්මාණය වෙලා වගේ තමයි පේන්නේ. එතකොට මේක මේ විදියට තියාගෙන අපි මේකට පස් ටිකක් පුරව ගමු. එතකොට බොන්සයි නිර්මාණයේ මූල පද්ධතිය අපි බලන්නකෝ මාස 2-3කින් නිර්මාණය කරගත්තා. ඒ නිසා ඔය වගේ කෙටි ක්‍රම තියෙනවා. ඔයාලත් ඔය වගේ කෙටි ක්‍රම උත්සාහ කරලා බලන්න. මේ වගේ වීඩියෝ ඕනේ තරම් YouTube එකේ තියෙනවා. සර්ච් කරලා බලන්න. සර්ච් කරලා ඔයාලත් මේ දේවල් ඒ විදිහට කරන ගමන් ඔයාලා ඉක්මනින්ම බොන්සයි නිර්මාණය සකස් කරගන්න පුරුදු වෙන්න. හරි අද ඔයාලා දැක්ක නේද කෙටි ක්‍රම කීපයක්. මූල පද්ධතිය උඩට ගන්න ලේසිම ක්‍රමයක් කුබුක් අත්තක. එතකොට මුල් නැති කුබුක් අත්තක් පැල කරගන්නේ කොහොමද කියලා කලින් වීඩියෝ එකක ගෙනාවනේ. එතකොට එහෙන් පැල කරගත්තු මේ අතු අද කොයි විදිහටද තියෙන්නේ? ඒක නඩත්තු කරගන්නේ කොහොමද කියලා අද ඔයාලට මම කියලා දුන්නානේ. ඔයාලත් අයිඩියා එකක් ගන්න ඇති කියලා මම හිතනවා. ඒ නිසා ඔයාලත් මේ විදිහට බලාගෙන ඒ කියන්නේ ලේසිම ක්‍රමනේ අපි අවුරුදු ගණන් ඉන්න ඕනේ නැහැ. ඔයාලම හිතන්නකො කුබුක් ගෙඩියක් පැල කරගත්තොත් ඒක අවුරුදු කීයක් යනවද මේ තත්ත්වයට ගන්න. ඒ කියන්නේ මේ වගේ පැලයක් බවට පත් කරගන්න අවුරුදු කීයක් යනවද? ඉතින් අපි බලන්නකො මාස කීපයකින් හැඩතලයක් තියෙන කුබුක් අත්තක් මේ කපාගෙන ඒකේ මූල පද්ධතියත් අරගෙන මූල පද්ධතිය උඩටත් අරගෙන ලස්සන්ට හිටවගෙන මාස කීපයකින් බොන්සයි නිර්මාණයක් බවට පත් කරගන්න ලේසිම ක්‍රම කීපයක් නේ අද මම ඔයාලට කියලා දුන්නේ. ඒ නිසා ඔයාලත් ඔවා කරලා බලන්න. ඕනේ තරම් YouTube එකේ වීඩියෝ තියෙනවා. වීඩියෝ එක ආය කරන වීඩියෝ තියෙනවා. ඔයාලා ඒවා බලලා ඔයාලත් අයිඩියා එකක් අරගෙන ඔයාලත් ගෙදරදීම ඒ විදිහට හදාගන්න. හරි අදට මම ගිහින් එන්නම් එහෙනම්. ඔය ටික තමයි මම ඔයාලට කියන්න උවමනාව තිබුණේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.